hello ඉතින් අදත් මිස්ටර් ජපාන් channel එකත් එක්ක සම්බන්ධ වෙනකොට ඔයගලන්ට බොහොම ස්තුතියි. ඔයගලන් තාමත් මේ channel එකට subscribe කරලා නැත්නම් කරුණාකරලා subscribe කරලා ජපානය ගැන ලෝකය ගැන දැනුවත් වෙන්න. ඉතින් පිටිපස්සේ තියෙන්නේ වෙන කැමරා එකක්, ඒක ගණන් ගන්න එපා. අද මම කතා කරන්න යන්නේ ජපානයේ ටැක්ස් පිළිබඳවයි. මොකද හේතුව මේ දවස් එකේ විදේශිකයන්ට කොහමද අලුත් ටැක්ස් එකක් අඹරන්නේ කියලා ඔන්න පාර්ලිමේන්තුවේ කතා වෙනවා. ඔයගලන් දන්නවා ජපානයේ ජපාන්ට එනකොට ඉන්බවුන්ඩ් ටැක්ස් එකක් කියලා වදිනවා. ඒ කියන්නේ ඔයගලන් නොදැනුවත් ඒක ආය කරනවා. නමුත් ජපානයෙන් පිට වෙනකොට ටැක්සයක් වදින්නේ ජපන් ජාතිකයන්ට විතරයි. ඒක සෙන් එකක්. ඒ කියන්නේ යෙන් 10ක ටැක්සයක් වදිනවා. දැන් ඔන්න පාර්ලිමේන්තුවේ කතා වෙනවා මේ ටැක්ස් එක විදේශිකයන්ටත් බලපාන විදිහට සකස් කරන්න. ඒ විතරක් නෙමෙයි මේ ටැක්ස් එක දැන් වැඩි කරන්නත් යන්නේ. ඒකට හේතුවක් හැටියට දක්වන්නේ ජපානයට ආපුන් මේ ජපානයේ තියෙන සර්විසස් ඔක්කොම පාවිච්චි කරනවා. ඒකින්ද උන්ටත් ඒක බලපාන්න ඕනි කියලා. ඔන්න අලුත් ටැක්ස් එකක් වලට එන්න යනවා. මේක ළඟදිම, ඒ කියන්නේ මේක සම්මත වුණොත්, කතා වෙලා මොකක් හරි ඉදිරිපත් වුණොත්, ඒ කියන්නේ ඉදිරි අනාගතයේදී ළඟදිම ඔයගලන්ට මේ ටැක්ස් එක වදිනවා කියලා බලාපොරොත්තු වෙන්න. මොකද ඔයගලන් මේක කියන්නේ ඩයරෙක්ට්ලි වැදුන්නේ නැතත්, ඒ කියන්නේ ඔයගලන්ට පේන විදිහට ආය කරේ නැතුණත් ටිකට් එකට සමහරවිට මේක ඇඩ් කරයි කියලා මම හිතනවා. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ටැක්ස් වේවා.